අයිබෝන් මේ දවස්වල නුගේගොඩ 21 රැලි නෙමෙයි ඒක පොකට් මීටින් එකක්. ඒක රැලි නෑ ඒක පොකට් මීටින් එකක්. ඔය කවුරු හරි රැලි කියලා එනවා නම් ඔය කසිප්පු බෝතල් අරකු බෝතල් ගල් බෝතල් එකටයි ස්කෑම පාසලකට තමයි එන්නේ. කවුරුත් මේ රටේ මිනිස්සු ලෑස්ති නෑ මේ නැවතත් ජාතිවාදී අවුස්සල මේ රටේ කැලල්ලක් කරි ලේවිලක් කරි කරන්න. මේ රට දැන් තමයි යම්කිසි ජාත්‍යන්තර ප්‍රසාදයක් ලබාගෙන ඉදිරියේ ගමන් කරන සිටීදී කුමන්ත්‍රණකාරී ලෙස සමහර ස්වාමීන් වහන්සේලා පාවිච්චි කරලා ඒ අය සමහර ස්වාමීන් වහන්සේලා කියන්න ඕනේ එයාලගේ නම කියන්නත් පුළුවන් ඥානසාරලා මේ කවුද මේ කස්සපලා වගේ මේ කවුද මේ ඉත්තෑ ගන්දලා වගේ කට්ටිය තමයි ඔයි මේ අනිත් එක රම්පිටිය ආමතුරු. එයාම කියනවානේ අපි මේ රාජපක්ෂ නිකාය කියලා. මේකම ඇති ICCPR පනත යටතේ මේගොල්ලන්ව අරස් කරන. මොකද බෞද්ධ ආගම ඒගොල්ලෝ අපහාස කරනවා. කියන්නේ ඒම ලංකාවේ නිකායක් නැහැ. හරිද? ඒම නිකායක් නැති වෙලා තියෙද්දි ඒගොල්ලෝ කියනවා රාජපක්ෂ නිකායක් කියලා. අපි රාජපක්ෂ නිකායක්ලු. එතකොට මේගොල්ලෝ දැන් හදන්නේ ලංකාවේ ජාතිවාදී අවුසල කෝලාලයක් ඇති කරලා සිංහල බෞද්ධ අපේ සහෝදර ජනතාව උසිගන්නලා නැවතවතාවක් මේ රාජපක්ෂ වරුන්ට නැත්තම් ඔය ඒගොල්ලන්ට අඩතේට නොදී රජය කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහලාට සජිත් ප්‍රේමදාසලාට මේ බලය අරන් දෙන්න ඒගොල්ලෝ ලෑස්ති වෙනවා. එතකොට මම මුලදී කිව්වා වගේ යාන්දම් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ජාත්‍යන්තර සමාජයෙන් අපිට යම්කිසි ප්‍රසාදයක් දීලා තියෙනවා දැන් ලබලා තියෙනවා මේ ආණ්ඩුව ආවට පස්සේ නීතිය ආධිපතිය තුල මේ රට මේ වෙනකොට. එතකොට ඔරුන්ට දඩුවම් දෙන එක පෞගේ කාලේ වෙච්ච දේවල්ට මේ ප්‍රශ්න කරන එක ඒ ඔක්කොම ඒගොල්ලෝ සාධනීය පිළිතුරු දීලා තිනවා අපේ රටට. එතකොට ටුවරිස්ට් අපේ රටට මේ විදේශිකයෝ සංචාරකයන්ටත් සුදුසු රටක් කියලත් මේ විවිධ රටවල කියලා තිනවා. ජාත්‍යන්තර සංවිධානවලත් අපේ රටේ ආර්ථිකය ඉක්මනින් නගා සිටිනවා කියලත් කියලා තිනවා. එවිනි පසුවීමක මේ රජයේ බොහොම අමාරුයි මේ දේවල් ඔක්කොම කරගෙන යද්දී ඊළඟ අවුරුද්දටත් විශාල ඉලක්කයක් තියාගෙන වැඩ කරන යද්දී මේ රජය කඩාකප්පල් කරන්න මේ රට ඇතුලේ අපේ අනාගත පරපුර බේරා ගැනීමට මේ මත්ද්‍රව්‍යයට විරුද්ධව සටන් වදී තියෙද්දි මේක පටන් කරන් තියෙද්දි මේක මහා ජනතාවගේ සහායත්වව මේ වැඩේ කරන්න ලෑස්ති වෙලා තියෙද්දි මේ ඔක්කොම කඩාකප්පල් කරලා නැවත වතාවක් පරණ විදියට මේ රට තල්ලු කරලා ජාත්‍යන්තර ප්‍රජාවෙන් අපිට පාරක් එල්ල කරන්නයි මේ සංචාරකයෝ එන එක අඩු කරන්නයි මත්ද්‍රව්‍ය නැවත වතාවක් ඕන තරම් විකුණන්නයි ගේන්නයි උදව් කරන්නයි තමයි මේ ආණ්ඩු විරෝධී මේ බලවේගය දැන් නැගී සිටිගෙන ඉන්නේ. අපි කලින් වීඩියෝ වල මමත් කිව්වා ආණ්ඩුව ඉතා සැලකීමක් වෙන්න ඕන වෙන අංශවලින් එනවා. දැන් අපි ඉන්දියාව අඬකාල ඔය කතා කරලා ඔය විවක්ෂ මන්ත්‍රීවරුන් ඔක්කොම ගෙනලා වැඩමුලක් කරා කියලා අපි දන්නවා. ඊට පස්සේ මේ ඒත මාලිමාව කටියත් කියා. ඊට පස්සේ යාපනයේ රැසීමක් තිබුණා මේ විවක්ෂ මන්ත්‍රීලා ඔක්කොම කියලා. එතකොට ඒකට ටිල්වින් සිල්වා මේ තමන්ගේ මන්ත්‍රී කොල්ලෝ යවල නැහැ කියලාත් ඒ චෝදනාවක් තිබුණා. එතකොට ඒගොල්ලෝ එතනින් පැහැදිලි වෙලා තමයි යවල නැතුව ඇති. ඒ ඔක්කොම කුමන්ත්‍රණයක් තමයි ඒක. ඒ කුමන්ත්‍රණයේ එක කොටසක් ඒක. ඒ කියන්නේ ඔය ඔක්කොම අඬකාර කතාවා කරලා මොලේ හොදලා යවන්නේ Tamanda ඕන වටපිටාවක් අදාගන්න යම්කිසි බලවේගී. හරි? එතකොට මෙවැනි පසුවීම තියදී තමයි මේ ඔක්කොම ඇනලයිස් කරලා තමයි අපි කිව්වේ ආණ්ඩුව විශාල සැලකීමක් වෙන්න ඕන කියලා. එවැනි පසුවීමක තමයි මේ බුදු පිළිම් කේස් එකේ ලංකාවේ මේ ඇති වුණේ. මේක ඇත්ත ගුදෙක්
පන්සල ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේක ජාතික වශයෙන් ලොකු කලම්බීමක් ඇතිවෙන්න පුළුවන් ඉඩකඩ තියෙන ප්‍රශ්නයක්. දැනට ඒක සාමාන්‍යයෙන් තත්ත්වයට ගෙනලා තියෙනවා. උසාවියේ උදිරියේ මේකේ නඩු කටයුතු යන නිසා ඒකේ වැඩිතුර මම කතා කරන්න කැමති නෑ. නමුත් මේ ප්‍රශ්නේ එnde ඉස්සෙල්ලා ආණ්ඩුවේ පුත්‍යාංශයේ ෆෙයිල් වෙලා තියෙනවා. කියන්නේ ඒගොල්ලෝ ඒගොල්ලෝ මේක දැනගෙන කියන්න නැතු හිටියාද ජනාධිපතිතුමාට නැත්තම් මේගොල්ලෝ දැනගත්ත නැත්ත කියලා අපිට දන්නේ නැහැ. මේක ආණ්ඩුව තමයි හොයලා බලන්න ඕනේ. මොකද මේ රටේ කොයි හරි කුමන්ත්‍රණ ලිස්ටය නැත්තම් කුමන්ත්‍රණකාරී අසිරනවා නම් කවුරු හරි උද්‍යාංශයට කොහොමවත් ඒක අවු වෙනවා. දැන් මේක කොහොමද අවුන්නේ නැත්තේ කියලා ප්‍රශ්නයක් අපිට තියෙනවා. මේක රාජ උද්‍යාංශය කියන්නේ මේ රටේ ආරක්ෂාවට ඉතා වැදගත්. එතකොට ආරක්ෂාවෙන් තමයි අපේ ආර්ථිකය, අපේ සංස්කෘතිය, අපේ විදේශ සමතතාවය, මේ රටේ මහජන සාමය මිනිසුන්ගේ එතකොට එම දේම තියෙන්නේ. එතකොට මේගොල්ලෝ හැයි මේවිනි දේ එනවා කියලා ඒගොල්ලෝ කලින් දැනුම් දුන්නේ නැත්තේ ආණ්ඩුවට කියලා ප්‍රශ්නයක් මේ රටේ මිනිසුන්ට තියෙනවා. එතකොට මේ ආණ්ඩුව විශාල ප්‍රඥාවක් දරලා ලෝකෙ පුරාම ප්‍රචාර කරලා ටුවරිස්ට් ගෙන්නන්න විශාල වැඩ කොටස කරගෙන ඉන්නකොට ලබන අවුරුද්දට විශාල ඉලක්කයක් තියාගෙන ඉන්නකොට අපි ඩොලර් සංචිතය උඩට ගන්න වැඩපිළිවෙල ගන්නකොට මේ වගේ කඩාකප්පල් කරනකොට කවුරුත්ම මේ ලංකාව විශ්වාස කරන්න නැවත වතාවක් කඩම් වැටෙනවා ලංකාව. ඒක තමයි අපි කියන්නේ ආණ්ඩුවේ මේකේ ඉතා සැලකීමක් උන්නේ කලින් කියලා. කියන්නේ ආණ්ඩුවේ සැලකීමක් උනාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපිට පෙනින්නේ ආණ්ඩුව සැලකීමක් උන්නේ නැහැ. අනිත් එක්කෝ පුත්‍යාංශය ආණ්ඩුව දැනුවත් කරලා නැහැ කියලා. ඒක තමයි ප්‍රශ්නේ දැන්. නුගේගොඩට සෙනඟ ගේන්න විවිධ උපකරණ පාවිච්චි කරලා එම තනම ගියා පන්සල් වල ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා හම්බුණා දේශපාලන නායකයෝ හම්බුණා කිසිම සුදුසු හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඊට පස්සේ තමයි මේක මතුවලා තියෙන්නේ. එතකොට මේක ලේසියෙන් කුපිත කරන්න පුළුවන් මිනිස්සුව. එතකොට මිනිස්සුව කුපිත කරලා මේ රැලියට මිනිස්සු අදින්න සැලසුම් කරාද කියලා සැකයක් අපිට මතුවෙනවා. මේ රටේ මිනිස්සු හැමෝටම මේක මතුවලා තියෙනවා. අපි මෙච්චර කාලේ කාපු කෑම ඇති. හරි? හොන්තටම කාලා තියෙනවානේ අපි නිදාසින් පස්සේ අපි හොන්තටම කාලා තියෙනවා. අපේ පරම්පරාවේ ඉස්සරහ හිටපු පරම්පරාවක් කාලා අපිත් කාලා දැන් ඉදිරියේ ඉන්න පරම්පරාවත් කනවා දැන්. හරිද? මෙතනින් හරි නවතී කියලා තමයි අපි මේ දේශපාලන වශයෙන් මේව කතා කරන්නේ, මේව කියන්නේ, අපේ මතය ඉදිරිපත් කරන්නේ රටේ සාමය, සමගිය, රටේ මිනිසුන්ගේ ජීවිතය රැකගන්න මේ රට ඇතුළ ජීවත් වෙන සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සුන්ගේ මේ එකඟතාවයක් ඇතිකරන්න සමග මේ රට ඉස්සරහට ගෙනියන්න ඕන කියලා මතය තමයි අපි කතා කරන්නේ. නමුත් අපිටත් කනකාටු අපිටත් තරහ යනවා මෙවැනි සිද්ධියක් වෙනකොට ආණ්ඩුව මොකද කළේ? ආණ්ඩුව මෙච්චර කාලේ මේක ගොඩක් අය කිව්වා, මමත් දැක්කා, ගොඩාක් වීඩියෝස් කරා, ගොඩක් අය කිව්වා ආණ්ඩුවේ සැලකීමක් වෙන්න ඕන, කොහෙන් හරි මතුවෙන්න පුළුවන්, මේක පුපුරගෙන එන්න පුළුවන් කියලා. එතකොට ආණ්ඩුව මේක තව වැඩිපුර සැලකීමක් වෙන්න තිබුණා. අපිට ඒක ප්‍රශ්නයක් තියෙනවා, සැලකීමක් වුණාද නැත්නම් ඒකත් අභිබවා මේ ප්‍රශ්නේ මතුණාද කියලා. ඒ වුණාට රාජ නිලධාරීලාට වගකීමක් තියෙනවා, පොලිසියට වගකීමක් තියෙනවා. මේ වගේ පන්සල් මේවා කෝවිල් ඔය සංවේදී තැන්වල ක්‍රියාත්මක කරනකොට මිනිස්සුත් එක්ක කොහමද ඇසිරෙන්නේ කියලා, මේ මිනිස්සුව කොහමද හැන්ඩල් කරන්නේ කියලා ඒගොල්ලෝ දැනගන්න ඕන. පස්සේ මේ මිනිසුන්ට ගහලා ස්වාමීන් වහන්සේලාට ගහලා බුදු පිළිමත් අරන් ගියාට පස්සේ නැවත ගෙනලා තියෙන එක නිකන් වීලු කතාවක් නේ. ඕක නීතියානුකූලව විසඳන්න පුළුවන් කතාවක්, ප්‍රශ්නයක්. එහෙම තියෙද්දි මේගොල්ලෝ මේ ඇසිරලා ඉවරලා ආනන්ද විජේපාල මහත්මයා ආවිල්ලා පාර්ලිමේන්තුවට කියලා වැඩක් නැහැ. අපි ආරක්ෂා වෙනින් උස්සන් ගියා ගැන තිබ්බා කියලා. ඒක නිකන් වීලු සපයන කතාවක්. ඒක තමයි අපි කියන්නේ කලින් මේගොල්ලන්ට බුද්ධාංශයෙන් දැනුවත් කරලා නැතුව ඇති, නැත්නම් එක්කෝ ඒ දැනුවත් වෙලා මේගොල්ලෝ මේකට ලොකුවට ගත්ත නැහැ, එක්කෝ මොකක් හරි. ඒ වුණාට ආණ්ඩුවේ පැත්තෙත් වැරදි තියෙනවා. වැරදි ඉඳලා තමයි මේ තත්ත්වයට උකත් උනේ. බොහොම හමාරුවෙන් මිනිසුන්ගේ මොලයට කතා කරලා මිනිසුන් ඔළුව අදලා මේ රට ඉස්සරහට ගෙනියන්න ඕන කියලා තත්ත්වයට අවිල්ලා ඉන්නකොට මෙවැනි දේවල් එනකොට නැවත වතාවක් රට කඩා වැටෙනවා කියලා ආණ්ඩුව දන්නවා හොඳට.
අයි මේක මේ නොසලකා හිටියාද කියලා ප්‍රශ්නයක් අපිට තියෙනවා. මාත් එක සමහර අමනාප වෙන්න පුළුවන් මේක මම කතා කරන එක. නමුත් අපි කියන්නේ මේ ආණ්ඩුවට අපි ආණ්ඩුව ගෙදර යන්න කියන්නේ අපි මොකද ආණ්ඩුව අපි ආණ්ඩුවෙම අපි රැක ගන්න තමයි අපි කතා කරන්නේ. මොකද මේ ආණ්ඩුව තමයි මේ රට අදනවා නම් අදන්න ඕනේ නැත්නම් වෙන කාටවත් බෑ. අනුර කුමාර සේනානායක ඇතුලේ මේ ආණ්ඩුව තමයි මේ රට අදනවා නම් අදන්න ඕනේ. වෙන කාටවත් බෑ. වෙන මේ ආණ්ඩුවත් නැවත වතාවක් මේ රාජපක්ෂලාට රේ වික්‍රමසිංහලාට දුන්නාම ආයි ඉතින් කුඩු ලන්දයක් වෙනවා. හරිද? කුඩු ලන්දයක් වෙනවා. දැන් දකුණේ මිනිස්සු මගේ යාළුවෝ ඉන්නවා දෙවුන්දුර පැත්තේ ගාල්ලේ ඉන්නවා. මගේ යාළුවෝ ඉතින් අපි එකට කාලා බීලා තිනවා. මගේ යාළුවෝ ඉන්න ඒ දවස්වල උන් කියනවා අපි දකුණඩෝ කියලා කියනවා. ඉතින් බීලුවට අපිත් එක කියනවා. එතකොට මේ දැන් උන් එක අපි මම සංවාදයේ යෙදුනාම දැන් උන් ලැජ්ජ වෙනවා. මොකද දකුණේ කියන්න ලැජ්ජ වෙනවා. මොකද දකුණේ ඒ තරම්ම මේ මද්‍රව්‍ය ජාවාරම මේ උඩුදුවලා තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව විශාල වගකීමක් තියෙනවා. මිනිස්සුව රැක ගන්න ඕන ඉස්සෙල්ලා. මිනිස්සුව රැක ගන්න ඕන. මේ කුමන්ත්‍රණකාරලිස ඇසිරෙන කට්ටිය අරස් කරන්න ඕන. මේකට ICCPR වනත තියෙනවානේ. ඉතින් ඒවට නිකන් මේක එක්කනම අරන් දැම්මානේ කලින් ආණ්ඩුවල. දැන් මේ ඉතාලම පේනවා මිනිස්සුව කුපිත කරන වැඩක් කියලා. එතකොට එහෙම තියෙද්දි මේගොල්ලන්ගේ නිදෙල්ලේ ඉන්න දීලා තව දුරටත් ආණ්ඩු කරන්න පුළුවන්ද? බෑ. ඒ නිසා ආණ්ඩුවට ඉතා විශාල වගකීමක් තියෙනවා. මේක මැඩ පවත්වන්න රට ඉස්සරහට අරන් යන අපි ජනාධිපතිතුමාට කියනවා ජනාධිපතිතුමාගේ කතාව මම අහන් හිටියා පාර්ලිමේන්තුවේ ඉතා හොඳ කතාවක්. නමුත් ජනාධිපතිතුමා ওই කතාව කියන්න ඉස්සෙල්ලා මේ ඔක්කොම සිද්ධ වෙලා ඉවරයිනේ. එතකොට මේ දැන් ඇවිල්ලා කතාව කියනකොට අපි හිතනවා මේ ජනාධිපතිතුමාට මේගොල්ලෝ දැනුවත් කරලා නැද්ද? මේ එතකොට දැනුවත් වුණා නම් මේ කතාව කියන්න වෙන්නේ නැහැ නේ උතනට ඇවිල්ලා. ජනාධිපතිතුමාට ওই කතාව කියන්න වෙන්නේ නැහැ. කවුරුත් විවේචන කරන්නත් නැහැ. හැබැයි ජනාධිපතිතුමා ඊතා ඉහළින් අපි අගය කරනවා ඒ කතාව මේ රට ඇත්ත තත්ත්වය යා කියලා තිනවා. ඒක තමයි ඇත්ත. ඒ ඇත්ත තත්ත්වය යා කියලා තිනවා. නමුත් ජනාධිපතිතුමාට තියෙන තවත් වගකීමක් තියෙනවා මේ රටේ මේ තියෙන තත්ත්වෙන් තවදුරටත් ඉස්සරහට තල්ලු කරන්න දැඩි තීන්දුවක් ගන්න ඕනේ. දැඩි තීන්දුවක් ගන්න ඕනේ. නිකන් උරතල් කරගෙන ඉන්න බෑ මේ හොරු තියාගෙන. උරතල් කරපු ඉඳා තමයි යාපාලන ආණ්ඩුව ගෙදර යන්න සිද්ධ වුනේ. ඔරුව උරතල් කරපු ඉඳා තමයි යාපාලන ආණ්ඩුව දෙදිරලා කෑලි කුඩු වෙලා පට්ටම් වෙලා කෑලි වින ඒගොල්ලෝ අදටත් ඔලුව ඔසවන්න බැරුව ඉන්නේ. අනිත් එක තමයි සජිත් ප්‍රේමදාස. සජිත් ප්‍රේමදාස ඇවිල්ලා මේ රටේ වටිනා විපක්ෂ නායකයෙක්. නමුත් විපක්ෂ නායකයෙක් හැටියට එයා කතා කරලා නැහැ දා පාර්ලිමේන්තුවේ. එයා ජාතිවාදී කැටියට තමයි කතා කරේ. එතකොට මිනිස්සු කල්පනා කරනවා මේ මොකද්ද කියලා. එතකොට මිනිස්සු ඇවිසෙනවා. හරිද? කිසිම වගකීමක් තොරව එයා ඒ විපක්ෂ නායක ගැන මට මේ හොඳ මේ සාධනීය දෙයක් නෑ මං ගාව. මොකද ඉතුමා කියන දේවල් නෙමෙයි කරන්නේ. අර බතුකරේ කේස් එකෙම චොර වුණානේ. ඉතින් ඒක ගැන කතා කරලා වැඩක් නෑ. නමුත් අපිට ආණ්ඩුවට කියන්න තියෙන්නේ ආණ්ඩුවේ තමයි වගකීමක් තියෙනවා. ආණ්ඩුවට ඉතා බලවත් මේක බලයක් දීලා තියෙනවා ආණ්ඩුවට ජනතාව. ඒ නිසා මේ ජනතාව මේ ආණ්ඩුවත් එක්ක තරහක් නැහැ. ආණ්ඩුවට කියන්නේ මේ බලය පාවිච්චි කරන්න. උරතල් කරගෙන ඉන්න එපා කියලා තමයි කියන්නේ. මේ බලය පාවිච්චි කරන්න. අයි මේම ත්‍රිකුණාමලයේ ප්‍රශ්නයක් නම් ආවට 100 ගණනාව පන්සල තියෙනවා. ඒ පන්සල වල හාමුදුරුවෝ එතනට යන්න ඕනේ. ඒක නිරාකරණ කරන්න මැදිහත් වෙනවා. නමුත් කොළඹ ඉඳලා අම්බලන්ගොඩ ඉඳලා ඥානසාරලා ස්වාමීන් වහන්සේලා ඔන්න ඕම යනවා නම් ඒක මොකද්ද තේරෙම? ඒකේ තියෙනවා ඇජෙන්ඩා එකක්. ඒ ප්ලෑන් එක. ඒ ප්ලෑන් එක ඒගොල්ලෝ ක්‍රියාත්මක කරන්න තමයි ගියේ. දැන් ඒකත් පොඩ්ඩක් චොර වෙලා තියෙනවා. ඒගොල්ලන්ට අවු වෙලා තියෙනවා. ඒගොල්ලෝ මාට්ටු වෙලා තියෙන්නේ. ඒ නිසා මේක මෙතනින් මේක නතර කරන්න ඕන. මේක තිත තියන්න ඕන මෙතනින්. ආයි ඉදිරියට උඩ දුවන්න දෙන්න හොඳ නැහැ. මේ විදියටම මේගොල්ලන්ට සැරසෙන්න දුන්නොත් මේ ආණ්ඩුවට තව අවුරුද්දකින් මේ ආණ්ඩුව නැති වෙලා යනවා. ඒක තමයි ඇත්ත. මොකද අපිටත් මේ එමදාම කියන්න බෑ. අපිටත් මේක මිනිස්සුන්ට මොකද බං වෙන්නේ කියලා කිව්වම අපිට එමදාම ෂේප් කරගෙන ඉන්න බෑ මිනිස්සුව. හරිද? ඇත්ත කියන්න සිද්ධ වෙනවා. මොකද මේ වෙන්නේ මොකද කියලා අපිටත් ප්‍රශ්නයක් නේ දැන්. අපි පුළුවන් තරම් මේ ආණ්ඩුව රැක ගන්න හදනකොට මේ අපිටත් කටවතර නැති වෙන්න සිද්ධියක් වෙනකොට කතා කරලා වැඩක් නැහැ. බොහොම ස්තුතියි. නன்றි වණකම්.